ආදරණීය අම්මා කෙනෙකුට වෙච්ච දුබ්බර කතාවකට අපි මෙසේ දැන් සමන් දෙමු. උදයට සිල් ගන්නට ආසාවෙන් සමහර අම්මලා සිල් රැදි සෝදලා එහෙම ඉන්නේ සූදානම් වෙලා දුවගේ ගෙදර ඉඳලා තමයි සිල් ගන්නට අම්ම එන්නේ එනමුත් නොසිතපු දෙයක් අන්න එදා සිද්ධ වෙන්නේ උදේ පාන්දර අම්මා නැගිටලුව දෝවන්නේ දුව නැගිටල අම්මාගෙන් මෙහෙම දෙයක් විමසන්නේ අලුයම පිරිදී අම්මා කොහෙද මේ යන්නේ අද පොදා අපි දෙන්නා මිතුරෙකුගේ ගෙදර යන්නේ දරුවෝ තුන්දෙනාම අරන්නේ ගමනට බෑන යන්නේ පුංචි පුතා බලා ගන්න අම්මා ගෙදර ඉන්නේ ඒ ආදර අම්මාගේ පීනය බොඳ වී යන්නේ තින් කරන්න හිතුවට නෑ ඒකටයි දහිනි වෙන්නේ පුංචි කාලේ ලේකිරි කලා පමණ දුක් ගැට විඳන් දරුවෝ ඇදුව ලොකු වුණාම සැනසෙල්ලෙන් ඉන්න හිතන් ඒ උනාට අන්තිමේදී හිත ගානය පවා නැත්තේ ඉන්වතුනේ මේවට අපි මොනවද සිදු කෙරිය යුත්තේ